කේලිය රඹුක්වැල්ලට නඩු වැටෙන්නේ බාල බෙහෙත් මෙරටට ගෙන්නපු කාරණයක් සම්බන්ධයෙන්. රටකට බෙහෙත් ගෙන්නන එක කඩේට ගිහින් සල්ලි දීලා බඩු ගන්නවා වගේ කරන්න බෑ. ඒකට සෑහෙන කාලයක් ගත වෙනවා. හැබැයි හදිසි අවස්ථාවක, ඒ කියන්නේ රටේ බෙහෙත් හිඟවන අවස්ථාවක කැබිනට් අනුමැතිය අරන් ඉක්මනින් බෙහෙත් ආනයනය කරන්න පුළුවන්. ඒ chance එකෙන් කේලිය කරපු අත්නෝමතික ක්‍රියාව නිසා තමයි අද කේලියට නඩු වැටිලා තියෙන්නේ. මාලිමා ආණ්ඩුව වගේ ආණ්ඩුවක් මේ විදිහේ දෙයක් කරයි කියලා අපි හීනකින්වත් හිතුවේ නෑ. වින්දන ක්‍රියාවලිය තුළ ඇතිවන අතුරු ආබාධ ආදිය වැළැක්වීම සඳහා කුඩා දරුවන්, ගර්භණී මවරුන් හා ශල්‍ය කර්ම වලට වාජනය වන රෝගීන් සඳහා ලබා දෙන අත්‍යවශ්‍ය ඖෂධයක් වන ඔන්ඩෙස්රෝන් ඉන්ජෙක්ෂන් නැමැති ඖෂධය මෙසේ විෂ වී තිබෙනවා. මේ සම්බන්ධ වන විරෝධතාවයන් නොසලකමින් ඖෂධ නියාමන අධිකාරිය කටයුතු කළ නිසා ඉන්දියානු ඖෂධ තත්ත්වයෙන් බාලවීම මත සිදුවන සියලු තත්ත්වයන්ට සෞඛ්‍ය අමාත්‍යාංශය ඍජුව වගකිව යුතුයි හිතවතුනි. අනුරලා ඉන්දියාවත් එක්ක ගහපු කිවිසුම් හෙළි නොකරන්න හේතු වුණු එක කාරණාවක් තමයි මිත්‍රවරුනි මේ ඉන්දියානු බාල බෙහෙත් අපේ රට ඇතුළට එන එක. කෙහෙලිය හොරෙන් බෙහෙත් හිඟයක් මවල කරපු වැඩේ අද නලින්ද ජයතිස්ස නීත්‍යානුකූලව කරනවා හිතවතුනි. 2023 ඔක්තෝබර් මාස MC 230 16 කාණ්ඩ අංකය යටතේ මෙම ආයතනය මගින් නිෂ්පාදනය කරන ලද ප්‍රබල ප්‍රතිජීවක තවත් එක් ඖෂධයක් ලංකාවට ආනයනය කර තිබෙනවා. මෙම ඖෂධ වර්ගය උණ කැස්ස සහ නියුමෝනියාව සඳහා ගනු ලබන්නක්. එහෙත් හිතවතුනි රජයේ බලධාරීන් විසින් මෙම බෙහෙත් වර්ගය පරිහරණයට නුසුදුසු බව පෙන්වා දෙනවා. එයට හේතුව ලෙස ඔවුන් දන්වා සිටින්නේ එම බෙහෙත්වල වීදුරු කැබලි පෙනෙන්න තියෙන බවක්. කෙසේ වෙතත් නැවත එම බෙහෙත් වර්ගයේම පරිහරණයට සුදුසු වග දන්වා ලේඛනයක් ඉදිරිපත් කරනවා. නමුත් ඒ වන විටත් මෙම බෙහෙත් කල් ඉක්ුත් වී තිබෙනවා. හිතවතුනි එකම ඉන්දියානු සමාගමක් විසින් නිෂ්පාදනය කරන ලද බෙහෙත් වර්ග දෙකක ප්‍රශ්න දෙකක් මතුවෙනවා. මේ සඳහා කොපමණ වියදමක් දැරීමට රජයට සිදුවනවාද? දැන් ඒ පාඩුව දරාගන්නේ කවුරුන් විසින්ද? එල්බෝඩ් ගහගත්තු මරි මෝඩ ආණ්ඩුවක් ඇවිත් ගන්න මේ අත්නෝමතික තීරණ වලින් තව ජීවිත කීයක් අපේ රටට නැති වෙන්න ඕනේද? එරෙදත් කිව්වා නලින්ද යේඩන් ලැබොරටරිස් කියන තහනමකට ලක් වුණු ඖෂධ ආනයනය කරන සමාගම එක්ක ගහගෙන යන ඩීල් ගැන. ගම් වතුර ආධාර වලට පොඩි ගාණක් දීලා ආයෙත් ලයිසන් එක හදාගන්න යන වැඩපිළිවෙල. නලින්ද තමුසෙත් කෙහෙලිය වගේ මිනි කාක්කෙක් අයිසේ